1875දී සිංහරාජ මූකලාන ලෙස හෙක්ටයාර 2723ක් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරුණා. 1978දී යුනෙස්කෝ විසින් ජාත්‍යන්තර මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස සිංහරාජය නම් කළා. අද වන විට සිංහරාජ වැසි වනාන්තර සංකීර්ණයේ විශාලත්වය හෙක්ටයාර 36474.9.3ක්. 1993 දී ජාතික සංරක්ෂණ විමසුම නමින් ලංකාවේ සියලුම වනාන්තරවල ජෛව විවිධත්වය ඇගීමකට ලක් කෙරුණා. එහිදී අනාවරණය වුණේ ලංකාවේ ජෛව විවිධත්වය වැඩිම වනාන්තරය සිංහරාජය බවයි. ජනප්‍රවාදයට අනුව අතීතයේදී මේ වනාන්තරයේ ජීවත් වූ සිංහයෙකු නිසා සිංහරාජය කියන නම ලැබී තිබෙනවා. කැලේ ඇවිදින කෙනෙකුට මහන්සි නම් ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ නරඹමින් මගුරු වලාසල විවේක ගන්න පුළුවන්. අපි දැන් යන්නේ යෝධ නවද ගහ බලන්නයි. අපි මේ තවම ඇවිදින්නේ 1972 සිට 1977 දක්වා කාලය තුල සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ රාජ්‍ය අනුග්‍රහයෙන් හෙක්ටයාර 2025ක විතර සිංහරාජයේ ගස් කපපු ප්‍රදේශය තුලයි. ඒ කියන්නේ මේ තියෙන්නේ බොහෝ දෙනෙකු ඇවිද යන පහුගිය අවුරුදු 50ක පමණ කාලය තුල ඇති වූ ද්විතීක වනාන්තරය. සිංහරාජයේ නොඉඳුල් වනාන්තරය ලෙස හඳුන්වන්නේ වසර මිලියන 150කට වැඩි කාලයක සිට පරිණාමය වෙමින් පවතින මිනිසුන්ගේ පහස නොලද ඝන වනාන්තරයටයි. දැන්